මේ දක්වා අපි ලෝකෙට මහහඬින් කෑ ගහලා කිව්වේ අපේ සීගිරිය ගැන, අනුරාධපුරය ගැන, අපේ ලස්සන තුරුලතා සහිත වනගහනය පිළිබඳව, අලි ඇතුන් ඇතුළු අපේ වනජීවීන් පිළිබඳව. අපි ආරාධනා කළා ලෝකෙට එන්න ශ්‍රී ලංකාවේ සිරිය නරඹන්න කියලා. ඒකම අපි ඔවුන්ට කිව්ව අපේ සංස්කෘතිය, ආගන්තුක සත්කාරයේ වැනි විශිෂ්ට ගති ලක්ෂණ. දැන් අලුත් ආණ්ඩුව ලෝකෙට කෑ ගහලා කියනවා එන්න අපේ රටට ඕනෑම ආකාරයක ලිංගික වින්දනය සඳහා අපි පහසුකම් සලස්සනවා ඔබට කියලා. සංචාරක අධිකාරිය ලෝකෙට කියනවා ලිංගික තෘප්තිය ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ පහසුකම් අපි සලස්සනවා එන්න වින්දනය කරන්න සංචාරකයන්ට. අපි සත්‍ය වශයෙන්ම ලැජ්ජාවට පත්විය යුතුයි. සංස්කෘතියක් නැති, සම්ප්‍රදායක් නැති, මුදල් සඳහා ඕනෑම දුරාචාරයක නියැලෙන අසංවර අශික්ෂිත ජාතියක් බවට අපි ලෝකයේ ඉදිරියේ දැන් පත්වෙමින් තියෙනවා. සල්ලි වෙනුවෙන් ඕනම දෙයක්. අපි දන්නවා බොහෝ රටවල් දුරාචාරය පිළිබඳව ප්‍රසිද්ධයි. නමුත් ඒ රටවල්වත් ලෝකෙට කියන්නේ නැහැ අපි ඒ දුරාචාරය කරනවා කියලා නිල වශයෙන්. නමුත් අවාසනාව ශ්‍රී ලංකාවේ වත්මන් පාලකයන්ගේ අනුග්‍රහය යටතේ ලෝකයට අපි කියනවා ඕනෑම දුසිරිතක යෙදෙන්න සූදානම් අපට දුසිරිත් සුසිරිත් ප්‍රශ්නයක් නෙවෙයි අපට ඕන සල්ලි කියලා.